Hi, welcome back to my YouTube channel, me, my family. එහෙනම් ඉතින් ඔන්න අද පටන් ගන්නා වීඩියෝ එක පුංචි බබෙක් ඉන්න ඔයා වෙනුවෙන්. ගොඩක් අලුත් අම්මලට තියෙන ප්‍රශ්නයක් නේ මම මගේ බබාට යූස් කරන්න ඕනේ ඩයපර් එක මොකක්ද? ඔන්න ඔක ලොකු ප්‍රශ්නයක්. ආත් අලුත් අම්ම කෙනෙක් නම් ඒ ප්‍රශ්නේ හරි නේද? එහෙනම් මටත් තිබ්බොන්නේ ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නෙට මගේ උත්තරේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම අද අරගෙන ආවේ. මගේ බබා පුංචි කාලේ ඉඳන් පැම්පර්ස් යූස් කරා. තාමත් යූස් කරනවා. එයාට දැනට අවුරුද්දයි මාස 10කට කිට්ටු වීගෙන එනවා. තාමත් ඩයපර්ස් යූස් කරනවා. ඉතින් මෙන්න මේ කාලය අතරතුර මම මගේ බබාට try කරපු මම බබාට check කරලා බලපු පැම්පර්ස් වර්ග ගොඩක් තියෙනවා. මම මෙතනදී බ්‍රෑන්ඩ්ස් වලින් කියන්නේ නැහැ. ඉතින් ගොඩාක් ජාතිය පැම්පර්ස් වර්ග මම යූස් කරලා තියෙනවා බබාට try කරලා බලලා තියෙනවා. ඉතින් මෙතෙන්දි මම කියන්න ඕනේ ඒවා එකක්වත් මට සෙට් උනේ නැහැ. ඒවා quality මදි. ඉතින් මේ කාලය අතරතුර මම බබාට යූස් කරපු මෙච්චර කල් පාවිච්චි කරලා තියෙන ඩයපර්ස් පැම්පර්ස් බලනකොට මේවා තියෙන එක එක ප්‍රශ්න. එතකොට අපි ගත්තොත් ඒවා sizes වෙනස්, absorption quality එක වෙනස්. එක්ක බබා ගොඩ වෙලාවක් ඇඳන් ඉන්න ගියාම එන ප්‍රශ්න. එතකොට බබාට එන එකකින් අපහසුතාවය මේ හැම දේත් එක්කම මට මේකක්වත් සෙට් උනේ නැහැ. එතකොට ඒවා quality ගොඩක් මදි. මම මෙච්චර කල් යූස් කරපු බ්‍රෑන්ඩ් අනුව බලනකොට ඒ ඩයපර්ස් අනුව බලනකොට මට මෙන්න මේ බ්‍රෑන්ඩ් එක තමයි ඇත්තටම හරිම quality. මේක තමයි මට quality මේකකට තියෙනවා කියලා මම දැනට ඕනම කෙනෙකුට recommend කරන්නේ. ඉතින් අපි බලමු මේකේ විශේෂත්වය මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් මේ බේබි ජෙරමි ඩයපර් එක මේකේ absorption quality එක ගොඩක් වැඩි. එතකොට මේක මාරම soft. මේකේ ඩයපර් එක ඇතුලේ හරිම soft. එතකොට බබාට මේක පොඩ්ඩක්වත් අපහසු විදිහට නෙමෙයි තියෙන්නේ. දෙපැත්තේ දාරට ලීක් වෙන ඒවා මුකුත් නැහැ. එතකොට බබා චූ දැම්මට පස්සේ මේකට හොඳට ඇබ්සෝබ් වෙනවා, හොඳට මුරා ගන්නවා. අපිට ඒක දැනෙන්නේ නැහැ. සහ එතකොට බබා හරිම පහසුවෙන් ඉන්නවා. ඉතින් ඔන්න ඔය කියන හේතුත් එක්ක මට හරි ගිය එකම බ්‍රෑන්ඩ් එක තමයි දැනට බේබි ජෙරමි ඩයපර් එක. මොකද අනිත් අයට බොරුවට සල්ලි නාස්ති කරනකොට මට හිතෙනවා මේක ගොඩක් quality වැඩි. මේක මං දැන් බබාට highly recommend කරන්නේ මෙන්න මේ අලුත් අම්මා කෙනෙක් නම් ඔයත් මේක try කරලා බලන්න බබාට ගොඩක් හොඳයි. ඉතින් බබාගේ බර අනුව තමයි මේ ඩයපර් එක අපිට තෝරගන්න තියෙන්නේ. ඒකට මම දැනට පාවිච්චි කරන්නේ large size එකකින් බබාට. එතකොට මේක කිලෝ 9-14 අතර තමයි large size එක යන්නේ. ඉතින් බබාට මම දැනට ගන්නේ large size එකේ. ඉතින් ඔන්න ඔය කියන කරුණුත් එක්ක බලනකොට මේ පැම්පර්ස් ජාතිය මේ ඩයපර් එක ගොඩක් බබාට comfortable. ඔයාලත් මේක යූස් කරලා නැත්නම් මේක try කරලා නැත්නම් බබාට try කරලා බලන්න. අපි මොන ජාතිය ඩයපර් එකක් බබාට දැම්මත් ඒක ඉතින් යා චූ දැම්මට පස්සේ අපි ඒක change කරන්න ඕනේ. එහෙම නැත්නම් බබාට ඒක ඇලර්ජි වෙනවා, rashes වෙන්න බලනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් ඒකත් ටිකක් comfortable වෙන්න එපා. ඒ හින්දා ඉතින් මම දාන එක තමයි මේ මම ඊයේ කැඩුවේ මේ පැක් එක. ඉතින් මේ තියෙන්නේ බේබි ජෙරමි එකේ ඩයපර් එක. මේ තියෙන්නේ ටේප්. මේක පෑන්ට් එක නෙමෙයි මේක ටේප් එක. මේක ටේප් එක. ඉතින් මේක ඇතුලේ මම පෙන්නුවොත් මාරම soft මාර quality. ඒ වගේම තමයි මේකේ තියෙනවා ඉන්ඩිකේට් වෙන ලයින් දෙකක්. එතකොට මේ බබා චූ දැම්මට පස්සේ මේ ලයින් එක blue color වෙනවා. මේ ලයින් එක තනිකරම blue color වෙනවා බබා චූ දැම්මට පස්සේ මේ ලයින් එකෙන් තමයි ඒක ඉන්ඩිකේට් වෙන්නේ. එතකොට මේක ඇතුළ හරිම soft. ඕගොල්ලෝ පාවිච්චි කරලා නැත්නම් ඔයාලගේ බබාලට මේක අරගෙන බලන්න. මේක මේ ඇතුළ අල්ලලා බැලුවහම මාරම soft. හරිම පහසුයි. මේක බබාලගේ හැමට පොඩ්ඩක්වත් තෙත ගතිය දැනෙන්නේ නැහැ. හරි පහසුයි. ඇත්තටම මම කලින් අරන් තියෙන ඩයපර්ස් පැම්පර්ස් වල මෙහෙම පැම්පර්ස් එක ගත්තට පස්සේ මේක ඇතුළ ඇල්ලුවාම ගොඩක් ඒක
රෆ් ගොඩක් ලෑල්ලක් වගේ එක කිසිම සොෆ්ට් ගතියක් සනීප ගතියක් නැහැ. ඉතින් බබෙකුට එහෙම හරියන්නේ නැහැනේ. එතකොට මේක ඇල්ලලා මේක බලනකොට මේක හරිම සොෆ්ට්. මාරම සොෆ්ට්. ඉතින් මේක තමයි මගේ බබාට හරි ගිය එකම ඩයපර් එක. මොකද මේකේ කොච්චර චූදාලා මේක උරා ගත්තත් මේ දෙපැත්තේ දාරෙට මෙන්න මේ දාර දෙකට හරිද මේ ටේප් කෑලි ටිකට මේක උරාගන්නේ නැහැ. මොකද මේ දෙපැත්තට උරාගත්තොත් ඒක බබාට හරිය අපහසුයිනේ ඒක ඇඳගෙන ඉන්න. එතකොට තෙත ගතිය දැනෙනවානේ. මෙතෙන්ට උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක මාරම සොෆ්ට්. හරිද? අරන් බලන්න try කරලා බලන්න. මම ගොඩක් ඒවා මම පාවිච්චි කරලා මට සෙට් උනේ නැත්තේ මේක බබාට ඇඳුවට පස්සේ ලීකේජ් වෙන ගතිය වැඩි. එතකොට මේක අන්දලා මේක බබා චූ දැම්මට පස්සේ මේක අයින් කරනකොට අපි අත තිබ්බහම අපිට තෙත ගතිය දැනෙනවා. සහ ටිෂු එකක් තියලා බලුවාම ටිෂු එක තෙත් වෙනවා. එතකොට සහ මගේ අනිත් එක්ස්පීරියන්ස් එක තමයි මේ චූ දැම්මට පස්සේ මේක ඇතුළ කෑලි කෑලි කුටි කුටි වගේ නිකන් එහෙම එකතු වෙන ගතියක් තියෙනවා. දැන් මේ ඩයපර් එකේ බබා චූ දැම්මට එහෙම වෙන්නේ නැහැ. චූ දාපු ටික මෙහෙම අපි අතින් අල්ලලා බලද්දිත් හරිම සොෆ්ට් ගතියක් තමයි දැනෙන්නේ. ඉතින් ඒක අපේ අතට තෙත ගතිය දැනෙනවා කියන එක බබාට කොහොමත් තෙත ගතිය දැනෙනවා කියන එක. එතකොට බබාගේ හැම සියුම් හින්දා බබාට ඇඳන් ඉන්න අපහසුයි. ඉතින් යන්නයි කියන හේතුත් එක්ක තමයි මම මෙන්න මේ ඩයපර් එක විතරක් බබෙකුට රෙකමන්ඩ් කරන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ මෙන්න මේ බේබි ජෙරමි එකෙන් යූස් කරලා බලන්න try කරලා බලන්න ඕගොල්ලෝ බබාලට. මොකද මේ ඩයපර් එක ඇතුළ හරිම සොෆ්ට් හින්දා මේකෙන් දෙපැත්තට ලීකේජ් වෙන ගතිය නැහැ. බබාට කවදාවත් මේ ඩයපර් එකෙන් ලීකේජ් එකක් වෙලා නැහැ. සහ බබා චූ දැම්මට පස්සේ ඒක අපි ගැලවුවට පස්සේ හොඳට එළියට දැනෙන්නේ නැහැ. හරිද? හොඳට මේ ඇතුළ උනත් සොෆ්ට් ගතියට තියෙනවා. හරි නැති ඒවා කෑලි කෑලි කුටි කුටි වගේ හිටිනවනේ. එතකොට මේකේ මම කියන්නම් මේක ඔයාලා ටිෂු එකක් තියලා චූ දැම්මට පස්සේ බලන්න ඩයපර් එක බබාට. එතකොට කම්ෆර්ටබල්ද නැද්ද කියලා බබාට හොයාගන්න පුළුවන්. එතකොට අපි බබාට ඩයපර් එක ගන්නකොට පළවෙනි කාරණාව තමයි අපි අනිවාර්යයෙන්ම බබාට කම්ෆර්ටබල්ද ඒක අපේ පොකට් එකට වාසීද අපි ආස දෙයද අපි අම්මා කැමති දේ අපිට ඒක වාසීද අපේ පොකට් එකට වාසීද එහෙම වැඩක් නැහැ. අපි ඒක බබාට තෝරගන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ දුවට හරි පුතාට හරි ඒක අපි අනිවාර්යයෙන්ම ඒක කම්ෆර්ටබල් වෙන්න ඕනි. ඉතින් ඇත්තටම මේ ඩයපර් එකට කිසිම රෑෂස් එකක් එහෙම කිසිම දෙයක් එන්නේ නැහැ. ඒක ගැරන්ටි කරන්න පුළුවන්. highly recommend කරන්න පුළුවන් පැම්පර්ස් එකක්. ඇත්තටම මේක අපි ටිෂු එකක් තියලා බැලුවොත් අපි අත තියලා බැලුවොත් ගොඩාක් ඩයපර්ස් වල අපේ අත තෙත් වෙන ගතිය තියෙනවානේ. නමුත් මේ ඩයපර් එකේ එහෙම නැහැ. තෙත් වෙන ගතියක් ඇත්තෙම නැති තරම්. ඔයාලා ටිෂු එකක් එහෙම තියලා බලන්න මේක තෙත් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඒ කියන්නේ හොඳට ඇබ්සොප්ෂන් ක්වොලිටි එක මේකේ තියෙනවා. ඒ කියන්නේ මේක හොඳට බබා චූ දැම්මම හොඳට උරා ගන්නවා. හොඳ ඇබ්සොප්ෂන් ගතියක් තියෙනවා. හොඳට මේකට ඇබ්සෝබ් වෙන ගතිය හොඳටම වැඩි. ඒ නිසා මේ ටේප් එකේ දෙපැත්තට ලීකේජ් වෙන ගතිය නැහැ. හොඳට මේකට ඇබ්සෝබ් වෙනවා. හොඳට උරා ගන්නවා බබාගේ චූ ටික. ඉතින් එළියට තෙත දැනෙන ගතිය මේකේ ඇත්තෙම නැහැ. ඉතින් ඔන්න ඔය නිසා තමයි ඔන්න ඔය කියන කරුණුත් එක්ක තමයි මම බබාට රෙකමන්ඩ් කරන මම බබාට පාවිච්චි කරන මම දැනට යූස් කරන එකම බ්‍රෑන්ඩ් එක විදිහට මෙන්න මේ බේබි ජෙරමි පැක් එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඔයත් අලුත් අම්මා කෙනෙක් නම් ඔයාටත් මේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා දැනටමත් මේක පාවිච්චි කරලා නැත්නම් මම අනිවාර්යයෙන්ම කියනවා මෙන්න මේ බේබි ජෙරමි එකෙන් පාවිච්චි කරලා බලන්න. අපිට වාසී කියලා අපි ආසයි කියලා බබාට හරි නැති දේ දෙන්න එපා. හොඳ කම්ෆර්ටබල් දෙයක් දෙන්න නම් මේක try කරලා බලන්න. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන එහෙනම් අනිත් දවසෙත් එනකන් හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න.